කකුළු නළු බට්ටා පහුගිය ටිකේම නිමාස් vlog හොරකම් කරන්න හිටියේ. මං ආපහු එයාගෙන් මගේ අතට ගත්තා. මේ සතියේ දවසක ලැබ් එකේ ඉඳලා ගෙදර එන අතරේ මට චීස් කේක් බඩගින්නක් ආවා. මොකද මං හිතන්නේ මේ පහුගිය ටිකේම වීඩියෝස් දැක්කනේ චීස් කේක් රෙසිපි කියලා එකක්. ආන්නේ ඒක හින්දා වෙන්නේ මට ඒක හදන්න නම් නිකමටවත් හිතුන්නේ නැහැ. මට ඇත්තම චීස් කේක් කන්න තමයි ආසාව ඇති වුනේ. මේ තියෙන්නේ චීස් කේක් එකක්. එතකොට ඔය කලින් තිබ්බේ චීස් කේක් එක. චීස් කේක් දෙකකුයි තව කේක් එකක් තිබිලා රෝල් කේක් එකකුයි එකකුත් ගෙනාවා. මේ චීස් කේක් එක නම් මං කලින් ගෙනල්ලා තියෙනවා. ඕක රසයි ඇත්තට. මේක අවුලන්නේ නැහැ. ඒ වුණාට මෙන්න මේක ඊට වැඩිය රසයි. මම මේක රස නැති වෙයි කියලා හිතලා හස්බන්ඩ්ුත් චීස් කේක් එකක් ඉල්ලුවා. මං පැරිස් බගෙට් එකෙන් තමයි ගෙනාවේ. කුමාරී හස්බන්ඩ් ගෙනාපු ඒ කොටි මූණ තිබ්බ චීස් කේක් එක තමයි මං ගෙනාපු චීස් කේක් එකට වැඩිය රස උනේ. ඔය රෝල් කේක් එකත් මාරම රසයි. ඒක නිසා මං ආයෙ පාරකුත් ගෙනාවා. මේක නම් මේ රෂියන් ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් එකක්ද කොහෙද මට මතක නෑ රට නම්. හස්බන්ඩ් තමයි උසන් ඇවිල්ලා තිබ්බේ. ඒක අපේ ලංකාවේ මැගි එක. මේ දවස්වල පැය 24න් පැය 15ක් විතර මොතන තමයි. මේක නම් මට ඔයාලට පෙන්වන්න ඕනේ කියලාම හිතුණා. මේක මේ ඒප්‍රිල් කොටන් ඔය හැන්ඩ් ක්‍රීම් එක මාරම සුවඳයි. මං ඔය මගේ රීසර්ච් එකේ වැඩවලට මොලේ අවුල් වුණාම එහෙම මොලේ අවුල් වෙලා පිස්සු වගේ හැදුනහම ඉක්මනට අත් දෙකේ ඔක ගාගෙන සුවඳ අල්ලගෙන ඉනවා. මං මාරම ආසයි ඒකේ සුවඳට. මේව නම් ඇත්තටම ස්ට්‍රෙස් ඊටින්. මේ සතියේ දවසක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වලට විතර යුනි එකෙන් මේ ඕගනයිස් කරලා තිබ්බා ස්පෙෂල් ලෙක්චර් එකක්. අර ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී කොරියන් වලින් ඉතින් මෙහි ඉරොක්සෝ එක එහෙම හදන්න ඕනේ. මේ CV එක එහෙම එන්න ඒවා ගැන තිබ්බ පොඩි ලෙක්චර් එකක්. එදා හිතුවට වැඩිය ඉක්මනට ඉවර වුණා ලෙක්චර් එක. මම ලැබ් එකට ඉන්ෆෝම් කළා මට මුළු හවස් වරුවම ප්‍රෝග්‍රෑම් එක තියෙනවා කියලා. ඒක නිසා මම ආයෙ ලැබ් එකට යන්නේ නැතුව කෙලින්ම ගෙදර පැන්නා. යුනි එකේ ඉඳලා ගෙදර එන්න මට පැය කමාරක් විතර යනවා. එදා හස්බන්ඩ්ුත් පහට ඔෆ් වෙලා වේලාසිනින් ගෙදර ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා මෙන්න මේ වලාකුලක බෙහෙත් දුන මේක නම් යුද්ධයක් තනි කරමු. මේ සිකුරාදා එදා මාරම සීතලයි. රින 4 තියෙද්දි ඒ උනට දැනෙන්නේ රින 10ක් වගේ. අපේ යුනි එක අයිනෙන් චූටි ඇල පාරක් යනවා. මේ ඒකේ වතුර මිදිලා බලන්න ඔයත් මේ කොක්නයිද ඉඳගෙන මාළු අල්ලන්න හදනවා. ලෙස්ස අයිස් උඩින්. මේ වගේව දැක්කම ඉතින් මම ටිකක් වෙලා නතර වෙලා බලන් ඉඳලා තමයි යන්නේ. සිකුරාදා ගෙදර එනකොට තමයි කල්පනා වුණේ දෙයනේ ජනවාරි මාසෙත් ඉවරයිනේ කියලා. ඉතින් මට ලැබ් මේට් කෙනෙක්ගෙන් හම්බුනේ මාරම රසයි. try කරලා නැත්නම් අනිවාර්යෙන් try කරලා බලන්න මාරම රසයි ඒක. පහුගිය ටිකේම වෙලාව නැති හින්දා අනම්මනම් රාමේනුයි අනම්මනම් කකා තමයි හිටියේ. ඒක නිසා මට හිතුණා වීකෙන්ඩ් එකේ මේ ගුණදායක විදියට කන්න. එදා රඹුටන් කන්න හිතිලා මේ ඔන්න ඕක ගෙනාවා. තායිලන්ඩ් ප්‍රොඩක්ට් එකක්. ඒක කන්න බෑ රඹුටන්. මං අන්තිමේදී මේ උණු වතුරෙන් සෝදලා හැමත් රඹුටන් ටික ගත්තා. ඒත් මහ අමෝතු සැර රසක් එනවා රඹුටන් වලින්. මේ සතියත් මේ රීසර්ච් එකේ වැඩයි ලැබ් එකේ එක ප්‍රොජෙක්ට් වල වැඩයි. ඒවා හින්දා පොඩක් ඔළුව මහ මඤ්ඤම් වෙච්ච සතියක්. ඒක නිසා මං පානෙම පත්තු කරලා පිරිත් ටිකක් දාලා ගෙදරට පොඩක් නිදහස් කාම් වයිබ් එකක් එන විදිහට වටපිටාව හදාගෙන මං ආසයිනේ ගොතන්න. ඒ ගොත හිටිය හවස් වරුවම අපේ ක්ලවුඩිත් හරි කැමති අර ගෙදර කිසි සද්ද පද්දයක් නැතිව හරිම කාම් විදිහට තියනවාට. එයා ආස නෑ වැඩිය මේ කෑ ගහලා ඒ වගේ සද්ද වෙනවට ගෙදර. එයාත් හොඳට නිදාගත්තා. ඒක නිසාද වන්දා. මේ ගෙවෙන්නේ කොරියාවේ සීත කාලේ. සීත කාලේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගෙදර ඇතුළ පවා හරීම ඩ්‍රයි. ඒ වගේම හැම වේලෙනවා, කොණ්ඩේ වේලෙනවා. තව මාස 2ක් විතර තමයි සීත කාලේ තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි ආසම සකුරා මල් පිපිලා, ටියුලිප්ස් පිපිලා කොරියාවේ ලස්සනම කාලේ ඉන්නේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. අන්‍යෝන්.